හෙලෝ කොහොමද සුබෝදෑසනක් වේවා අපේ ශ්‍රී ලංකන් ෆාම කියන මගේ අලුත්ම YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි අද ගේන්නේ උදේ වෙලාව පාන්දර 5:35යි විතර ඇති. ඉතින් මේ මම කරගෙන යනවා peer වගාවක් Apple peer වගාවක්. එයා ලේයර් අතු බද්ධ කරපු පැල වලින් කරන peer වගාවක්. මේ peer වගාවේ මේ වෙනකොට මාර්තු මුල අපි හිටවුවේ මාස 3කට ආසන්න කාලයක් දැන් මේ peer වගාවට කාලය වෙනවා. ඉතින් මූලික අධීරයේ පළවෙනි කප්පාදුව පෙන්වන්න බැරි වුණා මට ඔයාලට. අද අපි දෙවෙනි කප්පාදුව කියන්නේ පළවෙනි සරල කප්පාදුවකින් පස්සේ අපි දෙවෙනි කප්පාදුව විදිහට මේ පළවෙනි කප්පාදුවෙන් පස්සේ ඔයාලට පේනවා මේ රිකිලි ගොඩක් ඇවිත් තියෙනවා. ඒ රිකිලි වලින් දෙවෙනි කප්පාදුව හරියට අපි කරගන්න විදිහ තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඒ වගේම මේ දෙවෙනි කප්පාදුව ඒ කියන්නේ හොඳින් වර්ධනය වෙච්ච මීට දවස් 15කට විතර උඩදී මම කරපු දෙවෙනි කප්පාදුව කරපු ගහක් තියෙනවා. ඒකේ ඔයාලට මම පෙන්නන්න. දෙවෙනි කප්පාදුවෙන් පසුව ඒ රිකිලි කැපිච්ච තැන් වලින් අලුත් දලු ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඒ දලු ආපු විදිහත් ඔයාලට මම පෙන්නන්නම්. peer වගාවේ දැන් මේ මූලික අධීරයේ තියෙන වගාවක් නිසා මම බලාපොරොත්තු වෙනවා මේ වගාවේ සියලුම ස්ටෙප් සියලුම වීඩියෝ ටිකක් මම මේ ශ්‍රී ලංකන් ෆාම මගේ අලුත් YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. ඒ වගේම ඉස්සරහට විවිධ වගාවල් වල වීඩියෝස් තාක්ෂණික දැනුම වගාවල් වල අපි ගිහිල්ලා වගාවල් වලට ගිහිල්ලා අපි බලමු මේ මිනිස්සු කරන විදිහ අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මම මේ YouTube නාලිකාව හරහා ඉස්සරහට ඔයාලා එක්ක බෙදා ගන්න කැමතියි. ඉතින් මේ බලන්න හොඳින් වැඩුණු මාස 3ක නිරෝගී peer ශාකයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ අපි මේ පළවෙනි කප්පාදුව කරලා තියෙන්නේ මෙන්න මේ තැන් වලින්. මේ ඔයාලට පේනවද? මේ අතු දෙකක් ආපු ගහේ මේ මම මෙතනින් තමයි මේ සාමාන්‍යයෙන් අපිට කියන්නේ මේ 1 2 3 4යි මේ කොළවලු 4කින් වගේ පළවෙනි කප්පාදුව කරා. ඊට පස්සේ දැන් බලන්න මේ අනිත් එකාත්තක අතු 4යි අනිත් අත්තෙත් අතු 4 ගානේ ඇවිත් තියෙනවා. දැන් අපි මේ ආපු ශාකයේ දැන් මේ බෙදිච්ච තැන් වලින් කොළවලු 4කින් විතර 1 2 3යි 4යි මෙන්න මෙතනින්. ඊට පස්සේ එහා සමානවම මේ එතනින් 1 2 3යි 4යි හරි. ඊට පස්සේ ඒ වගේම අනිත් අත්තෙත් 1 2 3යි 4යි මෙතනින් ඔය විදිහට කපා ගන්න ඕන. දැන් මේ ගහේ දැන් අපි දෙවෙනි කප්පාදුව විදිහට දැන් ඒ ආපු පළවෙනි කප්පාදුවෙන් අතු 8ක් ඇවිත් තිබ්බා. දැන් මේ ඒ 8ත් අපි මේ කපලා තියෙන්නේ. දැන් මේ අතු වලින් ගොඩක් දලු වෙනවා. මේ දලු ටික තමයි අපි ගානට ගහ අවශ්‍ය උස පාලනය කරගන්න අපි මේ ඒ ටික හදා ගන්න ඕනේ. අපි ඊට පස්සේ බලමු කොහොමද අපි ඉස්සරහට ඒ තුන්වෙනි කප්පාදුව ගැනත් අපි වීඩියෝ එකක් කරන්නම්. දැනට මට කියන්න තියෙන්නේ මේ දෙවෙනි කප්පාදුව පළවෙනි සරල කප්පාදුවෙන් පස්සේ අපි කරපු දෙවෙනි කප්පාදුව ගැන තමයි මේ මම ඒ කරලා පෙන්නන්නේ. මේ අපි තවත් ගහක් try කරමු. තේන බෙදිච්ච තැන පළවෙනි කප්පාදුව බෙදිච්ච තැන 1 2 3 තුනෙන් තුනත් පහත් අතර ප්‍රමාණයකින් තමයි කපන්න කියන්නේ. මේක තුනෙන් කපලා බලනවා. බලන්න මේ 1 2 3යි 4යි මේකත් ඉතින් ඒ වගේ මට ඔයාලට මේ වීඩියෝ එකෙන්ම මේ පළවෙනි කප්පාදුව කරන්න තියෙන ශාකයකුත් හම්බුණා. ඒ කියන්නේ අර වර්ධනයත් එක්ක තමයි දැන් මේ වගාවට මාස 3ක් වුණාට සමහර ගස් තිබුණා කුඩා චූටි පැල. එතකොට දැන් ඔයාලා මේ තියෙන මේ බලන්න මේක පළවෙනි කප්පාදුව කරන්න තියෙන එකක්. මේ අනිත් එක මේ බලන්න මේ හොඳට වැඩුණු
මාස 3 හා සමාන ශාකයක්. ඒ දවස්වලම මේක සාමාන්‍ය පුංචිට තියෙන්නේ නැති. දැන් මේක මේ බලන්න. මේක මේ විදිහට තිබ්බොත් ගොඩාක් උසට යනවා. මේක තේරුමක් නෑ. අපි මේකේ අතු බෙදලා මේක මේ වගාවක් විදිහට වාංජි වගාවක් විදිහට කරද්දි අතු ගාන්ට කප්පාදු කරලා මේක හදාගන්න බෑනේ. දැන් මේ ගහ මේ බලන්න. මේක අපිට පුළුවන් මේ පළවෙනි කප්පාදු වලට මේ වීඩියෝ එකේම මට පෙන්වන්න පුළුවන්. මේ 1 2 3 4 5. මෙන්න මෙතනින් විතර මේක අයින් කරන්න ඕනේ මේ. හරිද? සමහරවිට ලෝභ වෙන්න හිතෙනවා ගහක් කපද්දි නිකන් එහෙම හිතෙන්න පුළුවන්. ඒ වුණාට නෑ මේ ගහ දැන් මෙතනින් කැපුවට පස්සේ තමයි මේ අර මේ මෙතනින් තමයි අපි අතු දෙකක් හෝ තුනක් එහෙම එනවා. මේකෙන් තමයි ඊට පස්සේ තමයි දෙවෙනි කප්පාදුවේ ගහ යන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් මට පළවෙනි කප්පාදුවේ වීඩියෝ එකකුත් ගන්න පුළුවන් වුණා. ඒකත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ තව මේ මෙතනත් ගහක් තියෙනවා ඒ වගේ. ඉතින් 2 3 4 5 මේ බිමට නැවිලා තියෙන මේ වගේ අනවශ්‍ය අතු පිකිලි අයින් කරන්න ඕනේ. තව දෙයක් මේ ඔයාලට මම පෙන්නන්නම්. මේ මාස 3 දැන් ශාකේ දැන් මේවා මම ඔයාලට කිව්වනේ ARL අතු බද්ධ කරපු පැල කියලා. එතකොට මේ ශාකවල අර බලන්න මේ දැන් මේ හැදිලා ගෙඩි මල් මේ මල් පිපිලා හරිද මං ගෙඩියකුත් දැක්ක මේ ගහක මේ ගෙඩිය ඇවිල්ලා තියෙනවා. එතකොට මාස සාමාන්‍යයෙන් 6ක් විතර යනකම් මේ ගෙඩි මල් අපි සේරම අයින් කරන්න ඕනේ. ගෙඩි මල් සේරම අයින් කරන්න ඕනේ. මොකද දැන් මේ ශාකයට දරා ගන්න බැහැනේ මේ ගෙඩි මල් සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් 350ක් විතර මේ ඇපල් පේර ගෙඩියක් හැදෙනවා. ඒ නිසා මේ ගෙඩි මල් සේරම අයින් කරන්න ඕනේ. අපි සාමාන්‍ය මාස 7ක් 8ක් වගේ කාලයක් මේ ගහ වර්ධනය කරලා සාමාන්‍ය 6න් පස්සේ වගේ තමයි ගහ දෘඩ වුණාම කියන්නේ ගහ හොඳට ශක්තිමත් වුණාට පස්සේ තමයි මේ ගහේ මේ ගෙඩි මල් ඉතුරු කරන්නේ. ගෙඩියක් ගන්න. මේ බලන්න හොඳින් වැඩුණු හොඳ අතු තියෙන ශාකයක් අපි මේකත් කප්පාදු කරමු බලන්න. දැන් බෙදිච්ච තැනේ ඉඳලා බලද්දි 1 2 3 4 මේ තියෙන්නේ. පස්සේ මේක මෙතන සාමාන්‍ය කුඩයක් වගේ හදන්න කියලා තමයි කියන්නේ. විශ්ව දෙපාර්තමේන්තුවෙන් මේ මම මේ ගෙඩි චූටි ගෙඩි අයින් කරනවා. මෙතනක් තියෙනවා මේ පොඩි ගෙඩි දෙකක් ඒවා අයින් කරන්න ඕනේ. දැන් මේ ගහ හොඳට දළු දාලා එනවා. අපි මේ බින්දු ජල පද්ධතියක් සවි කරලා තියෙන හොඳට වතුර ලැබෙනවා. පොහොර හොඳයි. අපි මූලික පොහොරත් හොඳට දාලා කුකුල් පොහොර රසායනික පොහොරත් දාලා තමයි මේ හදලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ අඩි 8න් 8ට මම මේ ශාක ටික හදලා තියෙන්නේ. ලස්සනට තියෙනවා. තව මාස 3-4ක් යද්දි මේක හොඳට වර්ධනය වෙලා හොඳ සාර්ථකවත් වගාවක් විදිහට අපිට බලන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට මම ඔයාලට පෙන්නන්නම් මේ ඔයාලට මං කිව්වේ මේ මම මීට දවස් 15කට උඩදී දෙවෙනි කප්පාදුව කරපු ශාක දෙකක් තියෙනවා කියලා. ඒ ශාක දෙක මම ඔයාලට පෙන්නන්නම් ඒ දළු ඇවිල්ලා තියෙන විදිහ. ඔයාලට එතකොට ටිකක් තේරෙයි මොකද්ද මේ වෙන්නේ. ඒ දෙවෙනි කප්පාදුවෙන් පස්සේ වෙන දේ මම ඔයාලට පෙන්නන්නම් ඒක එතනට ගිහිල්ලා. මං කිව්වේ ඔයාලට අර මම දෙවෙනි කප්පාදුව මීට දවස් 20කට විතර උඩදී කරපු ශාක දෙකක් තියෙනවා ඒක පෙන්නන්නම් කියලා මේ බලන්න. මේකේ දැන් අපි අර සරල කප්පාදුව මේ බෝඩක් යටින් කරලා තිබ්බ දෙකක් ඊට පස්සේ අතු දෙක අතු 4ක් වෙලා තියෙනවා දෙක ඇවිත් ඊට පස්සේ ඒ අපි කපපු මාස දෙකකට විතර මම කියන්නේ මේ දවස් 20කට විතර පස්සේ කලින් කපපු දෙවෙනි කප්පාදුවෙන් වෙලා තියෙන දේ මේ බලන්න. හරිද? දැන් මේ අතු 4 කියන්නේ අපි අතු 4 දළු ඇවිත් තියෙනවා දළු 20 ගාණක් විතර 6ක් තියෙනවා මේකේ 8ක් තියෙනවා. ඒතර දැන් මේ ටික තව මාසයක් වගේ යද්දි නැවත අර දළු 4න් හෝ 3න් කපන්න පුළුවන් මට්ටමට මේ ගහත් වෙනවා. අන්න ඊට පස්සේ අපිට මං හිතන්නේ සාමාන්‍ය මාස ඔයාලට ගහ ළඟට කරලා වීඩියෝ එකක් අරන් පෙන්නන්නම්. මේක ලස්සනට හැදෙන විදිය.
මේ දවස්වල මේ කපනේවා. දැන් මේ කෑල්ලේ ගස් නෑ වගේ පේන්නේ. අයි සියල්ල දෙවෙනි කප්පාදු කරලා තියෙන්නේ. මේ ගස් දෙක විතරයි මේ තියෙන මේ ගස් දෙක විතරයි මම අර කලින් කරලා තිබ්බ ගස් දෙකකට තියෙන්නේ. උදේ 6:12යි ඉර එනවා හිමීට හරිම ලස්සන පරිසරයක්. පොළොන්නරුවේ මනම්පිටිය ප්‍රදේශයේ තමයි මම මේ ඇපල් පෙර වගාව කරගෙන යන්නේ. අපි ගස් ටිකක් කප්පාදු කරමු. දෙක තුන හතර මේකෙත් ගෙඩි මාල් තියෙනවා පොහොට්ටු. වගාවක් කරද්දි ඉතින් මාර සතුටක් සැනසීමක් ලැබෙන්නේ. ඉතින් කරන කට්ටියම ඉතින් තමා එක දන්නේ. ෆයි එකක් දෙන්න මහලුක්කො නැතත් ගෙදර හරි පොඩි වගාවක් කරන්න. ශ්‍රී ලංකන් ෆාම කියලා YouTube channel එකක් මම හදන්න හිතුවේ මේ ගොඩක්ම මේ බාන මෙතන ගෙඩි තියෙනවා. මම ගොඩක් වගාවට ආසයි. ඒතර අපි පේර වගාවක් කරන නිසා මේ මිනිස්සුන්ට මොන හරි දෙයක් දෙන්න පුළුවන් අපිට. දෙයක් ඉගෙන ගන්න දැන් ගොඩක් තරුණ ළමයි මේ වගාවල් වලට නැඹුරු වෙනවා. ආසයි. අලුත් තාක්ෂණය දැනුමත් එක්ක කරගෙන යන්න. ඉතින් එයාලට මගේ මේ කරන වීඩියෝ වලින් පොඩිම හරි දෙයක් තිබ්බොත් ඒක මාරම වටිනවනේ. කියන්නේ මම වගාව කරද්දී මම මේවා පටන් ගද්දී මේ කවුරුත් හිටියේ නැහැ ගොඩක් කියා ගන්න ඔය වගේ Facebook එකෙන් එහෙම අපි අඳුරගත්ත කිහිප දෙනෙක් තමයි අපිට උදව් කරේ. මට නම් එහෙම හොඳ මිනිස්සුත් ඉන්නවා. ඉතින් අනික ඉගෙන ගන්න දෙයක් කොතනක හරි මේ වීඩියෝ එකක් හරි තියෙද්දි මේ YouTube එකෙන් හරි බලලා කවුරු හරි දෙයක් කරනවනේ තමයි වටින්නේ. අද දවසම මං කප්පාදු තමා 30ක් විතර මං කලින් දවස්වල කප්පාදු කරලා තියෙන්නේ. ඉතුරු ඔක්කොම අද ඉවර කරන්න තමයි ප්ලෑන් එක. වඳුරු වගේක් ඇවිල්ලා ඉඩමට බල්ලෝ ටිකක් ඉන්නවා. යාලා අවශ්‍ය වැඩේ කරනවා. බලට ඇහෙනවත් ඇති. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක පුරාවටම රැඳිලා හිටියට. මම හිතනවා ඔයාලට පේර වගාව සම්බන්ධව මොනෑම හරි පුංචි දෙයක් හරි මගේ වීඩියෝ එකකින් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මගේ channel එකත් එක්ක ශ්‍රී ලංකන් ෆාමර් කියන channel එක subscribe කරලා පේර වගාවට හරි වගාවල් සම්බන්ධව උනන්දුවන් දක්වන ඔයාලගේ යාළුවෙක්ට මේ channel එක ගැන පොඩි share පාරකුත් දාන්න. ඒ වගේම මේ වගේම පේර වගාවේ ඊළඟ ස්ටෙප් එකේ අලුත් වීඩියෝ එකකින් මම අනිවාර්යෙන් ඔයාලට මගේ channel එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒ වගේම අපි බලමු වෙනත් වගාවල් වර්ගවලත් ගොවි මහත්තුත් එක්ක කතා කරලා ඒ වගාවල් වල විස්තර අපිට ගන්නව තියෙන දෙයක් අපි මේ channel එකේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වගාවල් සම්බන්ධව ලංකාවේ තියෙන දැනුම බෙදා හරින channel එකක් බවට මම මේක පරිවර්තනය කරනවා. මගේ මේ පළවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ශ්‍රී ලංකන් ෆාමර් YouTube channel එකේ අද මේ වීඩියෝ එක මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.